friends, welcome to Bhishane Rathriya Gaming YouTube channel. ඔන්න ඉතින් අද play කරන්නේ සුපිරි hunting game එකක් වෙන hunting simulator කියන game එක. ඉතින් මේ game එකට 4.3 stars ලැබිලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ play කරලා බලන්න. මම recommend කරනවා මේ game එක සුපිරි game එකක් කියලා. එහෙනම් අපි වැඩි ගත්තා නැතුව game එකට යමු. ඒ game එකට යන්න කලින් සුපිරි වண்டி ටිකක් පෙන්වන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ගේම් එකට ආපු ගමන් හම්බෙන්නේ මේ කාර් එක. ඉතින් මම මේ ගේම් එකේ තියෙන ඔක්කොම කාරුයි ඔක්කොම තුවක්කුයි අන්ලොක් කරගෙන තින්නේ. ඉතින් මේකේ weight එක 1000යි. ඉතින් මේකේ තින්නේ අපිට මේ ගේම් එක ගැන කෙටියෙන් කිව්වොත් මේකේ තින්නේ අපිට සතුන්ව හන්ට් කරලා මේ බේස් එකට ගෙනල්ලා දාන්න. ඉතින් එහෙම දැම්මම අපිට සල්ලි හම්බ වෙනවා. ඉතින් එහෙම බේස් එකට ගෙනල්ලා දාන්න නම් අපි මේ වාහනේ තමයි ගිනියන්න ඕනේ. එතකොට දැන් මේකේ weight එක 1000යිනේ. දැන් හිතමුකෝ අපි සතෙක්ගේ weight එක 200යි 300යි එහෙම ඉතින් මේ වාහන ගන්න මේකේ weight එක වැඩි වෙනවා. එතකොට අපිට දාන් එන්න පුළුවන් සත්තු ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් අපි යමු. ඉතින් මේකේ 1800යි මේව ටික ටික weight එක වැඩි වෙනවා. 1600යි. ඉතින් මේක තමයි දැන්ට තියෙන සුපිරිම වண்டி. ඉතින් අපි මේක ගමු. සුපිරි තුවක්කු ටිකකුත් තියෙනවා. මම මේ ඔක්කොම වගේ අන්ලොක් කරගෙන තියෙන මම ඔයගලන්ට කලිනුත් කිව්වා. ඉතින් අපි මේ තුවක්කුව ගමු. මේ තුවක්කුවට තමයි මම ආසද. ඉතින් ඔයගලන්ට මුලින්ම මේ ගේම් එකට ආපු ගමන්ම මේ පළවෙනි මැප් එක තමයි ඔයගලන්ට ප්ලේ කරන්න හම්බෙන්නේ. ඊට පස්සේ පළවෙනි මැප් එකේ ඉන්න සතු ටික මරලා තමයි මේ මැප් දෙක අන්ලොක් කරගන්න තියෙන්නේ. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව ගේම් එකට. ඉතින් මේන් අපේ කැප්පා මුට වැඩි වදින්නේ නැහැ. කොච්චර වැඩි තිබ්බත්. ඇයි දන්නේ නැහැ මං. ඔයගොල්ලන් දන්නව නම් ගයිස් කමෙන්ට් එකක් දාන්න යන්න. අපි උන්න ටිකක් දාගමු සුපිරියට ගැම්මට. අපි යමු ගේම් එකට. මම හිතනවා ඔයගොල්ලන්ට මම කියන එක ඇහෙනවා ඇති කියලා. ඒ වගේම ගේම් එකේ සද්දෙත් ඇහෙනවා ඇති කියලා. සතෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට මම සත්තු ටික පෙන්නුවා. මේ ඉන්නේ සත්තු ටික මේ මැප් එකේ ඉන්නේ සත්තු ටික. ඉතින් මම මැප් එක පෙන්නුවා. මේ තියෙන මැප් එක. මේ තමයි අපේ බේස් එක. දැන් අපි බේස් එකෙන් ආවේ ඔය මේ නිල් පාටට පෙන්නන්නේ. අපි ඕගොල්ලෝ හිතනවාද මේ කහ පාටක් තියෙන මොනවාද කියලා. මම ඒක ගේම් ප්ලේ එකේ ඉස්සරහට පෙන්නන්න. අපි එහෙනම් වැඩි ගත්තා නැතුව යමු. සතුන්ව හන්ට් කරන්න. ඉතින් මුලින්ම අපිට හම්බෙන්නේ මේ හරකෙක්. ඌ හන්ට් හරි උඩට. ඉතින් මේ එක සතාට හම්බෙන ගාණක් පෙන්නන ඒගොල්ලන්ව ගත්තාම ඒගොල්ලන් ළඟට ගිහින් බහැලා මම ගන්න තියෙන්නේ. ඉතින් 900යි හම්බෙන්නේ මේ හරකෙන්. අපි ගෙන්නට යමු. අන්න කුටියෙක්. මේකේ වෙඩි සද්දෙට දුවනවා ඒ කුටි. ඒ මල්ලේ කොහෙද දුවන්නේ? මල්ලේ අම්මා නැවතුණා ටික ගිහින්. දුවන්න එපා මල්ලේ. ඔවුලන්නේ උදිව්වට අපි වෙන සතෙක් වගේ කරමු. ජිරාෆ් කෙනෙක් මේකේ රෑම සතා තමයි අලියා. අපි බලමු ඉතින් අලියෙක් හම්බෙයිද කියලා. මේ දුවන්න ගත්තාම වෙඩි තියන්න අමාරුයි මුන්ට. දුවනවායින් නැති වෙන්න ජිරාෆ් ඩෙට්. පොඩ්ඩක් කලින් ඉන්න ප්ලේස් එකට ගිහින් බලමු අලියෙක්ගෙන් සෙට් වෙයිද කියලා. කනාවට වගේ තමයි සෙට් වෙනවා කට්ටරයා අලි. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ගිහින් subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ like පාරකුත් දාන්න යන්න අනිවාර්යෙන්. Rhinoceros කෙනෙක් guys. පිව්වගම 1500ක් දුක දුන්නා. මේ පෙන්නන්නේ අර රොලියක් වගේ
එකක් තියෙන්නේ උඩ. ඒක පෙන්වන්නේ අපි දැන්ට මේ ගන්න සත්තුන්ගේ මිල දැන් 1500 දැන් 3700 වුණා. උඩින් පෙන්වන්නේ මගේ account එකේ තියෙන සල්ලි ටික. ඉතින් මේකින් සත්තු අපිට ගහන්නත් වෙනවා. හැබැයි කාර් එක ඇතුළෙද්දී ඒගොල්ලන්ට ගහන්න බෑ. අලියෙක් වගේ ආවොත් මේ කාර් එක විසික් කර පන්නනවා අපිව. ඔයගොල්ලන් මම අලියෙක් හම්බුනොත් පෙන්නන්න. ගයිස් මේ මැප් එකේ මොන පැත්තටද? මේ පැත්තට. දෙලාට හරෙන්න එකට හරෙන්න ගහගන්න බෑ අපිට. එතකන් කොහමද එන්නේ? අන්න බැන්නානේ. කොහෙද දුවන්නේ? චීට් එකද කොහෙද? උඩින් පෙන්නන weight එක 1100 චීට් එක. ඒක අලියෙක් තමයි ඔඩර් වෙලා. මුහුදට දාලා අපි ගොඩක් දුර ගියොත් අපේ හුස්ම හිර වෙලා මැරෙනවා. අර අලියෙක් ඉන්නේ. අලියෙක් සෙට්ටුනා. ඒතන මම ඉන්න කොටේ කුමාරු වෙනවා. අලිය සද්දෙට දුවනවා. සුදු කොටේ දෙක තුනක් තිබෙනවා. එයාලියගෙන් හප්පම හප්පුවාම ගහන විසික් කියලා යනවා. අන්ඩේට. ටිකක් ඉඳලා මම බලාගෙන ආඩියෝ කොනේ ඉන්නේ. සමහරක් වෙලාවට දුවනවා ඉඳන්නේ. සමහරක් වෙලාවට ගහනවා. බයයිලු. ගන්න බැරි වෙයි මුගේ අත්තරන්
අරගෙන යනවා ස්ට්‍රීට් එක වැඩි පොඩි සත්තු මුවගෙන අරන් යනවා මොකෙද්ද අපිට මේ යට තියෙන කැමරාව වගේ එක යූස් කරලා අපි වහනේ ඇතුලෙන් යනවා ෆීල් එක. මෙයාදී අපි ආපල් අපි දැන් අර අලුවා ගත්ත ගමු. හරි ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ ගේම් එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි next video එකෙන් හම්බෙමු.